පාට පාට එළිය වලින් වැහිලා තියෙන විශ්වයේ තියෙන ලස්සනම ග්‍රහලෝකයක් ගැන කියන්නේ. එයාගේ නම තමයි SIM. SIM කියන්නේ ඈත පිහිටලා තියෙන ගැලැක්සි එකක තියෙන අద్භූත හා පුදුම හිතෙන ග්‍රහලෝකයක්. මම එහෙම කියන්න හේතුව මොකක්ද දන්නවද? මෙයාගේ ද්‍රව දෙකේ ඉඳලා සමකෙට වෙනකන් අවුරෝරා එහෙම නැත්නම් උත්තරාලෝක වලින් සම්පූර්ණයෙන්ම වැහිලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙයා සම්පූර්ණයෙන්ම අවුරෝරා වලින් වැහුණු ග්‍රහලෝකයක්. මේ දිලිසෙන අවුරෝරා කිසිම වෙලාවක නැති වෙලා යන්නේ නැහැ. එයා හැම වෙලෙම එයාගේ වායුගෝලය නිල්, දම්, රතු සහ කොළ වගේ පාට වලින් ලස්සනට පාට කරගන්නවා. දැන් අපි බලමු මෙයාගේ මේ අවුරෝරා ඇති වෙන්නේ කොහොමද කියලා. මෙයාගේ අවුරෝරා ඇති වෙන්නේ විශේෂයෙන්ම එයාගේ තියෙන ප්‍රබල චුම්බක ක්ෂේත්‍රය නිසා. මෙයාගේ මේ චුම්බක ක්ෂේත්‍රය කොච්චර විශාලද කියලා කියනවා නම් එයා අපේ පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රය වගේ ලක්ෂ 40 ගුණයක් විතර විශාල වෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ ප්‍රබල චුම්බක ක්ෂේත්‍රය එයාට ආසන්න සූර්යයාගෙන් එන සූර්ය සුළං එක්ක අන්තර්ක්‍රියා කරලා තමයි මේ ලස්සන අවුරෝරා හදන්නේ. අව මෙයාගේ වායුගෝලය ආරෝපිත අංශු වලින් පිරලා තමයි තියෙන්නේ. මෙන්න මේ නිසා එයා හැම දවසකම අපි දකිනවා වගේ ලයිට් ෂෝස් පෙන්න තමයි SIM ප්ලැනට් එකේ මතු පිට සම්පූර්ණයෙන්ම අයිස් වලින් වැහිලා තමයි තියෙන්නේ. මේ අයිස් ආලෝකය පරාවර්තනය කරන නිසා ඒ පරාවර්තනය වෙන ආලෝක වලින් අර තියෙන අවුරෝරා වල ෂයින් එක තවත් වැඩි කරනවා. මේ ප්ලැනට් එක කොච්චර ලස්සනද? චුට්ටක් හිතලා බලන්න. ඔන්න. අදත් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. පෘථිවියේදී මේ වගේ අවුරෝරා දකින්න පුළුවන්ද? එහෙනම් ඒ කොහෙද? මේකට උත්තරෙත් කමෙන්ට් කරලා මේකේ වැඩි විස්තර බලන්න එන්න අපේ වෙබ්සයිට් එකට sriastro.com